ඊළඟ ටික තමයි මේ මොකද්ද සමතුලිත මිල මට්ටමට වඩා පහළ මිල මට්ටම් වලදී සමතුලිත මිල මට්ටම් වලට වඩා පහළ මිල මට්ටම් වලදී එතන P බිඳුවේදී මොකද වෙන්නේ කියනවා බලන්න. කියන්නේ සමහර ඉන්නම සමහර සැපයම දක්වා අයයි. සමහර ඉන්නම සමහර සැපයම දක්වා අයයි. එතන වෙනදී මම පොඩ්ඩක් ලියලා පෙන්නන්න. මෙන්න මේක වෙන්නේ. මේක වෙන්නේ මෙන්න මේකටනේ. මේ P දෙකටනේ. P බිඳුවේදී මොකද කියලා දන්නවද? මේක තියෙන්නේ පස්සහනේ. මේක තමයි ඉස්සරහා තියෙන්නේ. මොකද ඒකට කියන්නේ AS එක අඩු වෙනවා. මේ ඉස්සරහා තියෙන්නේ AD එක. හරිද? ඔන්නච්චර. ඔන්නච්චරයි තියෙන්නේ. කියන්නේ සමහර ඉන්නම සමහර සැපෙවම ඉක්මවා යයි. ඔව් සමහර ඉන්නම සමහර සැපෙම ඉක්මවා යනවා. හරිද? ඒ වගේදී සමහර ඉන්නම වෛදක භාණ්ඩ ප්‍රමාණයක් සමහර ඉන්නම වෛදක භාණ්ඩ ප්‍රමාණයක් පැවතියද නිෂ්පාදනය කොට අවිගිරීමට කැමති වන්නේ y බිඳුව නිමව ප්‍රමාණය දක්වා පමණි. ඒ කියන්නේ ඉල්ලන්නේ මෙච්චරක්. දැන් කලින් එකේ උනා තේරෙනවානේ. දැන් මෙතන AD කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඩිමාන්ඩ් එක නෙමෙයි. ඉල්ලන්නේ y2 භාණ්ඩ ප්‍රමාණය. හැබැයි සපයන්නේ y බිඳුව. මොකද ඒ තරමට හදලා නැහැ. ඒ තරමට හදලා නැහැ. හරිද? ඒතර කොහොමද වැඩේ අමාරුයිනේ. හරිද? ඒතර කොහොමද වැඩේ අමාරුයි. හරිද? මේ මොකද y2 භාණ්ඩ සඳහා පැවති නිෂ්පාදනය කොට අධික කරන්න කැමති වන්නේ y බිඳුව නිමව ප්‍රමාණය දක්වා පමණි. එබැවින් ආර්ථිකයේ භාණ්ඩ හිඟයක් හට ගන්න අතර ඒ වගේම ආර්ථිකයේ භාණ්ඩ හිඟයක් හට ගන්න අතර ආර්ථිකයේ භාණ්ඩ හිඟයක් කලින් එකේ මොකද උනේ ආර්ථිකය අද වැඩිපුර නිෂ්පාදනය කරන්නේ හිඟයක් ඇයි තියෙන්නේ මෙච්චර ඉල්ලන්නේ මෙච්චර චුට්ටක් තියෙනකොට ඉල්ලන්නේ ගොඩායි ඒතරමාරි අnder පොඩක් අමාරුයි. එතකොට භාණ්ඩ හිඟයක් ඇති වෙනවා නිසා මේ ප්‍රතිඵල වශයෙන් P බිඳුවේ සිට P1 දක්වා නිම ප්‍රමාණය y බිඳුවේ සිට y1 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ භාණ්ඩ හිඟයක් ඇති වෙන නිසා දැන් මේක දෙගොල්ලටම සමතුලිත කියන්නේ දෙගොල්ලටම සාධාරණ මිලකට සාධාරණ භාණ්ඩ ප්‍රමාණයක් ඉන්න බෑ. එතන මොකද කරන්නේ? සාධාරණ එක මෙන්න මේකනේ. මොකද වෙන්නේ? මේක මෙහෙට වැඩි වෙනවා. මේක මෙහෙට වැඩි වෙනවා. ඕනතරයි. ඕන පොඩි කොටස තමයි ඒක කතා කරන්නේ. ඊළඟට තියෙනවා දිගු කාලින සමහර සැපෙව් වක්‍රය. ඒක අද මේකෙන් බඩස් ගාලා කතා කරමු. මොකද මේ නිකන් චූටි දෙයක් තියෙන චූටි දෙයක්. අර නිකම්ම ඉරක් අද විතරයි තියෙන්නේ. හරිද? නිකම් ඉරක් අද විතරයි තියෙන්නේ. මෙහෙම ගත්තා. නිකම් ඉරක් යනවා. එච්චරයි. මේකට කියන්නේ AS කියලා. AS කියලා අපි කියනවා. මෙතන අපි කියනවා YP කියලා. මෙතන අපි කියනවා Y කියලා. මෙතන බිඳුව. මෙතන බිඳුව දැම්මත් බිඳුව දාන්න ඕන. මෙතන P විතරයි. ඕන ඔය තමයි කියන්නේ අපි දිගු කාලින සමහර සැපෙව් වක්‍රය කියලා. දිගු කාලින සමහර සැපෙව් වක්‍රයක දිගු කාලින සමහර සැපයුම් වක්‍ර දිගු කාලීන සමහර සැපයුම් වක්‍ර හරි යන දිගු කාලීන සමහර සැපයුම් වක්‍ර පූර්ණ සේවා නියුක්තිය හා විභවනි නව මට්ටම නිරූපණය කරනවා. පූර්ණ සේවා නියුක්තිය හා විභවනි නව මට්ටම නිරූපණය කරනවා. සමහර සැපයුම් වක්‍රයේ YP නිරව මට්ටමේදී සිරස් අක්ෂයට සමාන්තර රේඛාවක් ස්වරූපයක් ගන්න. ඒ කියන්නේ මෙන්න මේ විදිහට සිරස් අක්ෂයට ගන්න. හරි. YP රේඛාවේදී සිරස් අක්ෂයට මේ මොකක්ද ගන්න මොකද? ඉරක් ගන්නවා. හරිද? ඒක දිගු කාලේ සමහර සැපයුම් වක්‍ර. සමහර සැපයුම් නේ. මේ සැපයුම් කියන තමයි මෙන්න මෙතන AS කියලා කියන්නේ. හරි. අන්න ඒක තමයි ඒ කොටස. හරි. ඊළඟට තියෙනවා දිගු සාර ආර්ථිකයේ දිගු කාලින සමතුලිතය. ඒකත් මේකෙන්ම කළා දාන්න. මොකද එතකොට ඊළඟට තියෙන ආර්ථිකයේ කෙටි කාලය හැසිරීම දිගු කාලය හැසිරීම මේ ටික. ඊට පස්සේ ව්‍යාපාර චක්‍ර කියලා එකක් තියෙනවා. ඊට කලින් මම මේ වීඩියෝ කොටස කොටස් සෙට් එකම දානවා. හරිද? අද රෑ මම මොනිටරයක් දානවා. හරි. ඊළඟට
සාරාර්ථකයේ දිගු කාලීන සමතුලිතය. මොකද්ද? සාරාර්ථකයේ දිගු කාලීන සමතුලිතය. අදිට මෙන්න මෙහෙම. මෙහෙම ගත්තා, මෙහෙම තිබ්බ, මෙහෙම ගත්තා. අන්න හරි. මෙහෙම ගත්තා. ඊළඟට මෙහෙම ගත්තා. හරි. ඊළඟට මෙන්න මෙහෙම කරා. ඔන්නච්චරයි. එතන අපි කියනවා ඒස්. ඉතින් සාරාර්ථකයේ දිගු කාලීන සමතුලිතය. දිගු කාලීන සමතුලිතය. ඉතින් අපි කියනවා මෙන්න මේකට ආර්ථිකයේ දිගු කාලීන සමතුලිතය. සාරාර්ථකයේ දිගු කාලීන සමතුලිතය. සාරාර්ථකයේ දිගු කාලීන සමතුලිතය. හරිද? එතකොට අපි දානවා y කියලා, එතන දානවා p කියලා. p1 කියලා දැම්ම තවලන්නේ, p කියලා දැම්ම තවලන්නේ. මෙතන p කියලා දානවා. එතන y කියලා දානවා, මෙතන බිඳුව දානවා. ඔච්චරයි කතාව ඔච්චරයි. ආර්ථිකයේ දිගු කාලීන සමතුලිත බව මට්ටම හා මිල මට්ටම තීරණය වන්නේ සමාහාර ඉල්ලුම් වක්‍රය දිගු කාලීන සමාහාර සැපයීම් වක්‍රය එකිනෙකට ඡේදනය වන ලක්ෂ්‍යය. මෙන්න මෙතන. මෙන්න මෙතන. හරි. මෙතන ඡේදනය වන ලක්ෂ්‍යය. දිගු කාලයේදී ආර්ථිකයේ නිමවුම් මට්ටම කෙරෙහි මිල මට්ටමේ කිසිදු බලපෑමක් නොමැත. සමාහාර ඉල්ලුම් කම්පනයක් මගින් මිල මට්ටම පමණක් වෙනස් වන අතර නිමවුම් මට්ටම ස්ථාවරව පවතී. නිමවුම් මට්ටම ස්ථාවරව පවතී. එනම් දිගු කාලයේදී සමතුලිත නිමවුම් මට්ටම තීරණය වන්නේ සමහර සැපයීමේ ස්වභාවය මතයි. සමහර ඉල්ලුම මතින් තීරණය වන්නේ මිල මට්ටම පමණයි. ජාතික ආදායම පූර්ණ සේවා නියුක්ති මට්ටම කරා ළඟා වූ පසු සමහර ඉල්ලුම වැඩි කිරීමෙන් මූර්ත ආදායම වැඩි කළ නොහැක. මූර්ත ආදාය වැඩි කළ හැකි සමහර සැපයීම දක්වන්නට විතන්නේ පමණයි. ගද්දයි කතාවේ එනම් දිගු කාලයේදී සමතුලිත නිමවුම් මට්ටම තීරණය වන සමහර සැපයීමේ ස්වභාවය මතයි. සමහර ඉල්ලුම මතින් තීරණය වන්නේ සමහර ඉල්ලුම අර කලින් කතා කරේ කෙටි කාලීන සමතුලිතය. මේක දිගු කාලීන එක කියන්නේ මේක මේක AD බා. මේක AD. හරිද? මේක AD, මේක AS. මම දාලා නැහැ මෙතන මේක AD කියලා. හරිද? ඒ කියන්නේ මෙන්න මේකෙන් පෙන්නු කරන්නේ මොකද්ද? මිල මට්ටම. මේකෙන් මේ බලන්න යන්නේ මිල මට්ටම විතරයි. ඒ කියන්නේ හරි මේකදී හරියද මේක මෙහෙමද කෙලින් දෙනකොට කොහොමද මිල මට්ටමක් හත හරියට හිතා ගන්න බෑනේ. ඒකින් ගා මෙන්න මේක මෙහෙම ඇද්දගම මිල මට්ටමක් සෙට් වෙනවා මෙන්න මෙතන. මෙතන හරි ඇද්දින තැන සෙට් වෙනවා. හරිද? ඊළඟට ජාතික ආදායම පූර්ණ සේවා නියුක්ති මට්ටම කරා ළඟා වූ පසු ජාතික ආදායම පූර්ණ සේවා නියුක්ති මට්ටම කරා ළඟා වූ පසු සමහර ඉල්ලුම් වැඩි කිරීම මූර්ත ආදායම වැඩි කරන්න බැහැ. මූර්ත ආදායම වැඩි කර හැකි සමහර සැපයීම දකුණට විතැන් කිරීම පමණයි. මූර්ත ආදායම වැඩි කරන්න පුළුවන් සමහර සැපයීම දකුණට විතැන් කිරීම. මූර්ත ආදායම ලබා ගන්න පුළුවන් සමහර සැපයීම දකුණට විතැන් කිරීම පමණයි කියලා දාලා තියෙනවා. ඒක තමයි මූර්ත ආදායම වැඩි කරන්න පුළුවන්. එන මේකේ අපි කරන්නේ මොකද්ද? මූර්ත ආදායම වැඩි කිරීම. මූර්ත ආදායම වැඩි කිරීම. හරිද? හරි. ඊළඟට තියෙනවා සාරාර්ථකයේ කෙටි කාලීන හා දිගු කාලීන හැසිරීම් කියලා. මම ඒක ඊළඟ කොටසේ කතා කරන්නම්.